ආයුබෝවන් මම ඩොක්ටර් සචින්ත විජේසිරිවර්ධන පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බඩවැල් සහ ගුද මාර්ගයේ ආශ්‍රිත පිළිකා සම්බන්ධයෙන්. මේ ලංකාවේ කාන්තා සහ පිරිමි දෙපාර්ශ්ව අතරම බහුල පිළිකා වර්ගයක්. බඩවැල් සහ ගුද මාර්ගයේ ආශ්‍රිත පිළිකාවල ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ වැසිකිලි යාමේදී මල පහ සමග ලේ පිටවීම, වැසිකිලි යන වාර ගානේ සිදුවන වෙනස්කම්. සමහර අයට නිතර වැසිකිලි යනවා සිදු වෙන්න පුළුවන්. සමහර අයට දින ගණනාවක් වැසිකිලි යන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඊට අමතරව වැසිකිලි යාමේදී වෙනත් ශ්‍රාවයන් පිටවීම වගේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් අපි මූලිකව කරන පරීක්ෂණයක් තමයි මල පහ සමග ලේ පිටවීම පරීක්ෂණයක් මගින් සනාථ කරගන්නවා. අපිට කියනවා ස්ටූල් ලොකල් බ්ලඩ් කියලා. ඒ මගින් කරන්නේ ඔබගේ මල පහවල ලේ තියෙන බව සනාථ කර ගැනීම. ඊට අමතරව කොලොනොස්කෝපි එහෙම නැත්නම් කැමරා පරීක්ෂණයක් මගින් බඩවැලේ කුමන කොටසේ මෙම පිළිකාවක් වර්ධනය වෙලා තියෙනවද, කොච්චර දිග ප්‍රමාණයකට මේක අන්තර්ගත වෙනවාද කියන එක කොලොනොස්කෝපි නොහොත් කැමරා පරීක්ෂණයක් මගින් සනාථ කරගන්න පුළුවන්. ඉන් අනතුරුව අපි කරන්නේ CT ස්කෑන් පරීක්ෂණයක් මගින් බඩවැල් ආශ්‍රිත තියෙන කුද්දටි වලට පැතිරීමක් තියෙනවද, එහෙම නැත්නම් බඩවැල් වලින් පිටතට තියෙන අවයවයන් වලට මේක පැතිරීමක් තියෙනවද, විශේෂයෙන්ම අක්මාව, පෙනහළු වැනි අවයවයන් වලට පැතිරීමක් තියෙනවද කියලා සනාථ කරගන්නට CT ස්කෑන් පරීක්ෂණ සිදු කරන්න අවශ්‍යයි. ඒ මගින් අපි සිදු කරන්නේ මේ මූලික අවස්ථාවේ පිළිකාවක්ද එහෙම නැත්නම් පැතිරී ගිය පිළිකාවක්ද කියන එක සනාථ කර ගැනීම. කැමරා පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී එහෙම පිළිකා තත්ත්වයක් වර්ධනය වෙලා තියෙනවා නම් ඒකේ බයොප්සි එකක් සිදු කර ගැනීම මගින් අපි මේ කුමන වර්ගයේ පිළිකාවද කියන එකත් සනාථ කර ගන්නවා. මේ මූලික පරීක්ෂණ වලින් අනතුරුව ශල්‍ය කර්මයක් මගින් මේ ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම කුද්දටි වලට පැතිරීමක් සිදු වෙලා තියෙන අවස්ථාවකදී නම් විකිරණ ප්‍රතිකාර සහ කීමෝതെරපි ප්‍රතිකාර මගින් මේක කුඩා කරලා ඊට පසුව ඔපරේෂන් කිරීමේ ශල්‍ය කර්ම ප්‍රතිකාරයකට යොමු වෙනවා. මේ මූලික ප්‍රතිකාර සහ ශල්‍ය කර්ම වලට අමතරව කීමෝതെරපි කියන ප්‍රතිකාර වලට යොමු කරන්න අවශ්‍යයි. මේ සමහර රෝගීන් ශල්‍ය කර්මෙන් අනතුරුව නැවත මේ රෝගය මතුවීම වළක්වීම හෝ එහෙම නැත්නම් පැතිරලා තියෙන පිළිකාවක් නම් ඒ තවදුරටත් පැතිරීම වළක්වීම සහ පිළිකාව පාලනය කිරීමට අදාළව තමයි කීමෝതെරපි ප්‍රතිකාර අපි පාවිච්චි කරන්නේ. මේ මාන්ත්‍රික සහ ගුද මාර්ග පිළිකා ලංකාවේ තුන්වෙනියට වඩාත්ම බහුල පිළිකා වර්ගය වශයෙන් තමයි හඳුනාගෙන තියෙන්නේ. ඔබට මෙම රෝග ලක්ෂණ එනම් වැසිකිලි යාම සමග ලේ පිටවීම, වැසිකිලි යන වාර ගානේ සිදුවන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා මූලික පරීක්ෂණ සිදු කර ගැනීම මගින් රෝගය කලින් හඳුනාගෙන නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා.